හලෝ වෙල්කම් බැක්. ඉතින් අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ආතල්ලගේ ඉතින් ඔයාලා ෆුල් ජොලී ඇති කියලා හිතනවා. කලින් වීඩියෝස් බැලුවා කියලා හිතනවා. ඒකට කමෙන්ට්ස් දාලා තිබ්බා, බොහොම ස්තුතියි, ලයික්ස් දාලා තිබ්බා, ෂෙයා කරලා තිබ්බා, පර්සනලි ෆීඩ්බැක් දීලා තිබ්බා, පර්සනලි රික්වෙස්ට් කරලා තිබ්බා තව ඒවා කරන්න කියලා. ඒ හැම එකකටම මාගේ හද පිරි ප්‍රමාණය ප්‍රණාමය. ඉතින් ස්තුති බොම තැංකව් රොම්බ නන්රී දන්න ඉදියට ඔක්කම කිව්වා. හරි ඉතින් වැඩි කතාවහ නැතුව අද වීඩියෝකට යන්. Right, rock and roll closet. I think back at it again. අද කතා කරන්න යන්නේ මොකක් ගැන තියලා දන්නවා දකින්න ඇති තම්නෙල් එක බලලා එන්න. ඉතින් මම බොරුට කියන්න ඕනේ නැහැ මොකක් ගැනද කියලා. මේ නිකන් මේ එන සස්පෙන්ෂන් එක බිල්ඩ් කරන්න ඕනේ නැහැ නේ. ඉතින් ක්‍රීඩ් ගැන කතා කරන්න කලින් channel එකට subscribe කරන්න please. අර බටන් එක තියෙන පොඩි බටන් එක ටක් ගාලා ඔබන්න පුළුවන්. තප්පරයක්වත් යන්නේ නැහැ. like එකක් දාලා පොඩි comment එකක් දාන්න, නිකන් emoji එකක් හරි ගමන්නේ නැහැ. නැත්නම් ඔයාලා හිතන දේ ගැන කියනවා නම් ඒක බොහොම වටිනවා. ඔයාලගේ feedback එක දෙනවා නම්, නැත්නම් ඔයාලා කැමති දෙයක් තියෙනවා නම් මම review කරන්න ඕනේ හරි මේක break down කරන්න ඕනේ හරි mention කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. අර WhatsApp group වලත් දාන්න. ඉතින් අපි යන් කතා බහන්න. හරි ක්‍රීඩ් කියන්නේ මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා අද වෙනකන් ඇත්තටම කිව්වොත් ආසම බෑන්ඩ්ස් වලින් එකක්. ඒ කියන්නේ මම රොක් ඇන්ඩ් මෙටල්, කියන්නේ රොක් ඇන්ඩ් රෝල් මට ඩිස්කවර් කරගත්ත කාලේ, ඒ කියන්නේ මට ඉන්ට්‍රොඩියුස් කරගත්ත කාලේ මං වැඩිපුරම අහපු බෑන්ඩ්ස් කීපයකින් එකක්. ඒ කාලේ 3 Doors Down, නිර්වාණා, රාමියෝ මගුල් ඔක්කොම අහනකොට මේ අර පෝස්ට් ග්‍රන්ජ් ඒරා එකේ තිබ්බ, ඒ කියන්නේ මේ 2000 මුල ගන 2006 ඔන්න ඔය කාලේ අහන්න පටන් ගත්ත බෑන්ඩ්ස් වලින් එකක් තමයි ක්‍රීඩ්. ඉතින් අද වෙනකොටත් ක්‍රීඩ් කියන්නේ මගේ පර්සනල් ෆේවරිට් බෑන්ඩ් එකක්. මම පර්ෆෝම් කරනකොටත් කවර් කරන බෑන්ඩ් එකක්. ඉතින් ඒගොල්ලෝ ගැන අද කතා කරමු lesser known facts 5ක්. හරි, ඔයාලා දන්නවා ක්‍රීඩ් බ්‍රේකප් වෙලා තියන්නේ. ක්‍රීඩ් ඒ කියන්නේ ඩිස්බෑන්ඩ් වෙලා තියෙන්නේ. ඒක ගොඩක්ම මේ ස්කොට් ස්ටැප්ගේ ප්‍රශ්න හින්දා. නමුත් මාක් ට්‍රෙමොන්ටි, බ්‍රයන් මාර්ෂල්, ස්කොට් ෆිලිප් ඔය කට්ටියත් එක්ක 2007 ආපහු සැරයක් ක්‍රීඩ් රීයුනයිට් කරන්න නැත්නම් රීලොන්ච් කරන්න කියලා ඩිසිෂන් එකක් තිබ්බා. නමුත් ඒ ඩිසිෂන් එක ඒගොල්ලොන්ට පැත්තකට දාන්න උනේ ෆෑන්ස් ලගෙන් පොඩි බරබරයක් එන්න ගත්තා. එහෙම දෙයක් වෙන්න යනවා කියලා දැනගත්තා. මොකද ස්කොට් ස්ටැප් නැතුව there's no soul in Creed එහෙම කියලා, සහ තව පොඩි contractual issues. මොකද ස්කොට් ස්ටැප් එක්ක ගහපු සින්දු තියෙනවා, ඒවා වෙනත් ඈත් එක ගහන්න බෑ. හොම ප්‍රශ්න ගොඩාක් හින්දා ඒ අදහස අත්අරගෙන අන්තිමට මයිල්ස් කෙනෙඩි එක්ක ඕල්ටර් බ්‍රිජ් ක්‍රියේට් කරා. ඔක තමයි උනේ. අපි ඕල්ටර් බ්‍රිජ් ගැන වෙනම කතා කරමු. ඒක වෙන කතන්දරයක්. ක්‍රීඩ්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ රෙකෝඩ් ලේබල් එක. ඒගොල්ලන්ගේ කියන්නේ ක්‍රීඩ්ගේ රෙකෝඩ් ලේබල් එක වෙන්න කලින් ඒක වින්ඩ් අප් රෙකෝඩ්ස් කියලා තිබ්බේ. උන් ක්‍රීඩ්ව මේ සයින් අප් කරගන්න කැමති උන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පොඩක් ස්කෙප්ටිකල් වෙලා හිටියේ මේ බෑන්ඩ් එක දන්නේ නැහැ. මේ මේක පාට්ටම බෑන්ඩ් එකක් ඒකින්ද කොහෙන් ආපු උන්ද දන්නේ නැහැ කියලා. එහෙම ඒ කියන්නේ පොඩි අකමැත්තක් තිබ්බා. මොකද මේ පෝස්ට් ග්‍රන්ජ් ඒරා එකේ හැදුන බෑන්ඩ් කොමරි ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා ජොන් කර්ස්වෙක් කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති, සර්ච් කරලා බලන්න දන්නේ නැත්නම් මම මෙන්ෂන් කරන්න නම. 1997 My Own Prison පොරත් එක්ක තමයි පොඩි බජට් එකකින් පොරත් එක්ක රිලීස් කරන්නේ. පොඩි නිකන් ෂූ ස්ට්‍රින්ග් බජට් එකක් $6,000. ඉතින් ওই බජට් එකෙන් කොහමරි මුන් මං හිතන්නේ කොපීස් 6000ක් විතර විකුණනවා. ඒක විකුණන්නෙත් ඒ කියන්නේ කොපීස් 6000 විකුණන්නේ උන්ගේ කාර් එකේ නිකන් පිටිපස්සේ තියාගෙන ෆ්ලොරිඩා වල හතර වටේ ගිහිල්ලා තමයි විකුණන්නේ. ඊට පස්සේ කොහමරි රේඩියෝ ස්ටේෂන්ස් වල ඕක ඔය විටින් විට ප්ලේ වෙනවා. ඕක ටිකක් පොඩ්ඩක් උඩට එනවා. ඔන්න ඔහොම වුණාට පස්සේ තමයි වින්ඩ් අප් රෙකෝඩ්ස් ඩිසයිඩ් කරලා තින්නේ. හරි මුන්ව සයින් අප් කරගත්තා නම් හරි කියලා. කොහමරි අන්තිමට වින්ඩ් අප් රෙකෝඩ්ස් ended up being their own record label. ක්‍රීඩ්ගේ ජොන්ර එක පෝස්ට් ග්‍රන්ජ් alternative rock උනාට, ඒ කියන්නේ මේ එන රේඩියෝ ෆ්‍රෙන්ඩ්ලි මියුසික් උනාට මාක් ට්‍රෙමොන්ටි
is the main guy, even though Scott Stapp was the frontman. Mark Tremonti තමයි main පොර. හරිද? Man behind everything. හරි. පොරගේ music taste එක වෙලා තිබ්බේ progressive metal, thrash වගේ genres තමයි පොරගේ මේ මොනාද ටේස්ට් එක තියෙන්නේ. හරි. එතකොට පොරගේ personal favorite bands ඇවිල්ලා Metallica, Dream Theater, Pantera ඔය වගේ bands අය පොර කියන්නේ personal favorites. ඕක දැන් ඔය ජොන්රස් වල පොඩි ටෙක්නික්ස් කොහොමත් මුගේ ඔය ක්‍රීඩ් ප්ලේ කරන කාලේ තිබ්බා. ක්‍රීඩ් ප්ලේ කරන කාලේ ඉතින් අර ගිටාර් ගහන්න පටන් ගත්ත කාලේ අර ප්‍රෝග්‍රස් වෙගෙන ආපු කාලේනේ. කොහමරි පොරගේ ඇත්තම ඩෙවලොප්මන්ට් එක එන්නේ මාක් ට්‍රෙමොන්ට්ගේ ඇත්තම ඩෙවලොප්මන්ට් එක එන්නේ ඕල්ටර් බ්‍රිජ් පටන් ගත්තට පස්සේ. මොකද ඕල්ටර් බ්‍රිජ් එකේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ගිහලා බැලුවාම මේ සින්දු වල ඒකේ කොම්පොසිෂන් වල මේ මුගේ ඔය ප්‍රෝග්‍රෙසිව් සහ ප්‍රෝග්‍රෙසිව් මෙටල් සහ ත්‍රෑෂ් ටෙක්නික්ස් ගොඩක් ඒක ඇතුලේ තියෙනවා. 2002 මුන්ට මේ පොඩි බැක්ලෑෂ් එකක් වෙන බැක්ලෑෂ් නෙමෙයි ඇත්තටම මේ මුන්ගේ ෆෑන්ස්ලා 4 දෙනෙක් මුන්ව සූ කරනවා කියන මුන්ට නඩුවක් දානවා කේසක් ෆයිල් කරලා මුන්ට නඩුවක් දානවා මේ මුන්ට පර්ෆෝම් කරගන්න බැරිනවා කියලා. කියන්නේ මේ fully intoxicated සහ උන්ට මේ කෙලින් හිට ගන්නවත් බෑ ඒකින්ද හරියට පර්ෆෝම් කරගන්න බැරි වුණා කියලා උන්ට නඩුවක් දානවා. කොහමරි ඒක නඩුව ගිහිල්ලා අන්තිමට ඒක මේ නිකම්ම අතෑරලා යනවා. උන් ඒක ගැන කොහමරි අන්තිමට ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකක් දෙන්නෙත් නෑ. ඔය වගේ කාරණා ගොඩක් එක්ක ඕක අර බ්‍රූ වෙවී ඇවිල්ල අන්තිම පුපුරලා යන ප්‍රශ්නයක් වෙලා තමයි ස්කොට් ස්ටැප් අයින් වෙන්නේ. පොරගේ තිබ්බා ඔය ඩ්‍රග් ඇබියුස් අනම්මනම් කතන්දර ගොඩක් තිබ්බ හින්දා තමයි ඔය බෑන්ඩ් එක ඩිස්බෑන්ඩ් වෙන්නේ අන්තිමේ. ඉතින් උන්ගේ ඇතුලේ මාර ප්‍රශ්න තියෙනවා. මාක් ට්‍රෙමොන්ට්ගෙන් අද වුණත් මොන හරි ඉන්ටර්විව් එකකදී ස්කොට් ස්ටැප් ගැන ඇහුවොත් පොරට තරහ යන ලෙවල් එකේ ඉන්නේ. මේ පොර කැමති නෑ ඌ ගැන කතා කරන්න. එහෙම සීන් එකේ තමයි ඉන්නේ. කොහමරි මුන්ගේ තියෙනවා සින්දුවක් 6 කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති. ඔය 6 කියන සින්දුව ඉන්ස්පයර් වෙලා තියෙන්නේ ලුසිඩ් ඩ්‍රීමින් වලින්. ලුසිඩ් ඩ්‍රීමින් කියන එක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් concept එක පොර සර්ච් කරලා බලන්න. ඒක ඇවිල්ලා මේ කියන්නේ හීනයක් පේනකොට ඒක නිතර පේනවා සහ ඒ හීනේ කියන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ හීනේ ඇතුලේ ඉන්න ගමන් තමුන්ට කන්ට්‍රෝල් එක ගන්න පුළුවන්. ඒක අවුට්කම් එක වෙනස් කරන්න පුළුවන්. වගේ අර හීනේ ඇතුලේ ෆ්‍රීඩම් එක හදාගන්න කතන්දරයක් තමයි ලුසිඩ් ඩ්‍රීමින් කියලා කියන්නේ. ඒ කියන්නේ ෆුල් කන්ට්‍රෝල් එකේ මේ හීන දකින්න එක. ස්කොට් ස්ටැප්ට එහෙම පුළුවන්කම තිබ්බා කියලා කියනවා. ඒ කියන්නේ පොර ලුසිඩ් ඩ්‍රීමින් කරා. පොර හීනේ ඇතුලේ අවුට්කම් එක වෙනස් කරා. ඒවා බේස් කරගෙන තමයි ඔය 6 ලිව්වේ කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒක ඇත්ත නැත්ත දන්නේ නැහැ. ලුසිඩ් ඩ්‍රීමින් ඕගොල්ලන්ට කරන්න ඕන නම් කරලා බලන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන්. අනේ මන් දන්නේ මට නම් එහෙම නෑ. මට හීන වෙන්නෙත් නෑ. මට නිදාගත්තා. පවෙන්ද උදේ නැගිටිනකන් කළු පාට විතරයි මුකුත් මතකත් නෑ. ඒකින්ද හීන පේන කවුරු හරි ඉන්නවා නම් try කරලා බලන්න. ඕගොල්ලන්ටත් අලුතෙන් සින්දුවක් මොන හරි ඔලුවට එයි. කොහරි කියන්න තියෙන්නේ ක්‍රීඩ් ඇවිල්ලා පට්ට බෑන්ඩක් හිටපු මගේ පර්සනල් ෆේවරිට් බෑන්ඩක්. ඔයාලා අහලා නැත්තම් අහන්න ආස නැති අය ඉන්නවනම් ආයි පාරක් පොඩි chance එකක් දීලා බලන්න. උන්ගේ මියුසික් මාරයි. මාර ලස්සනයි. ලිරික්ස් මියුසික් වීඩියෝස් ගැන වැඩි කතා කරන්න ඕනේ. ඒ කාලේ වීඩියෝස් කියන්නේ සින්දුවත් එක්ක කිසිම ගැළපීමක් නැහැ ගොඩක් වෙලාවට. ඒ හින්දා වීඩියෝ එක ගැන විෂුවල්ස් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් සින්දු හැටියට ගත්තාම කොම්පොසිෂන්ස් සහ අර රේඩියෝ ෆ්‍රෙන්ඩ්ලි ගතිය අර කියන්නේ මිනිසුන්ට අර ලේසියෙන් අහන් ඉන්න පුළුවන් ගතිය එක්ක උන්ගේ නරකයි කියන්න සින්දුවක් නෑ. ඇත්තටම නෑ. ඔක්කොම හොඳයි. අහන්න පුළුවන්. අහන් ඉන්න පුළුවන්. මාර ආතල්. සහ ලයිව් පර්ෆෝම් කරන්න මරු. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඔහොල වීඩියෝ එන්ජොයි කරා නම් subscribe කරන්න channel එකට සහ comment එකක් දාන්න share කරන්න. අර හැමදාම කියනවා වගේ WhatsApp group වල දාන්න කට්ටියම බලා ගන්න. ඒතකොට තමයි මේක පොඩ්ඩක් support එකක් එන්නේ මසන්. එහෙනම් bell icon එකනේ bell එක. ඔව් අර ගාන්ට අර ඒකත් ගහන්න. ඒතකොට දන්නවා ඊළඟට මම ආයි වීඩියෝ එකක් දැම්මම. එහෙනම් ආයි වීඩියෝ එකක් අරන් එනවා අපි ගියා. cheers.